අයිබෝවන් එබාටෝ ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් මම කවිඳු. ඔයගොල්ලෝ මේ වෙනකොට අපේ page එක follow කරලා ඉන්න අය ගොඩක් අපි ගැන දන්නවා. අපි තායිලන්ත ටූර්ස් කරනවා, සිංගප්පූර් මැලේසියා ටූර්ස් කරනවා කියලා. අපිට ළඟදී හම්බුණා ඒෂියා මිරකල් අවෝඩ් සෙරමනි එකේ outstanding outbound tour service provider කියන කැටගරි එක යටතේ අවෝඩ් එක. මේ තියෙන මගේ අවෝඩ් එක. අපි ඉතින් ඒකත් ඔයගලන්ට පෙන්නුවා, වීඩියෝ ක්ලිප්ස් දැම්මයි ඔක්කොම කරා. ඒ අතර මං හිතුවා දැන් අපි ගොඩක් වෙලාවට වීඩියෝස් බලද්දී අන්බොක්සිං කරන ඒවා දකින්න. එක එක විදිහ අන්බොක්සිං දකින්න. ඉලෙක්ට්‍රික් අයිටම් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක අන්බොක්සිං තියෙනවා. හැබැයි ඕගොල්ලෝ කවුරුත් මේ වෙනකන් දැක්කේ නැති අන්බොක්සිං එකක් මම අද කරන්න තමයි හිතුවේ. මොකද මේ අපිත් එක්ක ටූර්ස් යන අය ගොඩක් අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි අපේ ඩොකියුමන්ටේෂන් කොහොමද වෙන්නේ ඒ දේවල් ගැන. එතකොට මේ තියෙන්නේ අපි අපේ එබාටෝ ට්‍රැවල්ස් ආයතනයෙන් යන තායිලන්ත එකක් යන හැමෝටම හම්බ වෙන ඩොකට් එක. අද අපි මෙන්න මේ ඩොකට් එකේ අන්බොක්සිං එකක් තමයි කරන්නේ. එතකොට මේ අන්බොක්සිං එකත් බැලුවට පස්සේ ඔයගලන්ට පුළුවන් තීරණය කරන්න ඇත්තටම මොනවාද අපේ මේ ටූර් එකක් යන කෙනෙක්ට හම්බ වෙන ඩොකියුමන්ටේෂන්. මොන ඩොකියුමන්ට්ද තියෙන්නේ, මේ ඩොකියුමන්ට් වලින් කොහොමද ඉස්සරහා ටූර් එකේ යද්දී අපිට ප්‍රශ්න නැතුව කරගන්න අවශ්‍ය වෙන්නේ මොනවාද කියන එක. ඉතින් ඔන්න අද අපි මේ අන්බොක්සිං එක කරලා බලමු. දැන් මුලින්ම අපි මේක මෙහෙම දිගෑරියාම මේකේ පේනවා ඇති පාස්පෝර්ට් එකක් තියෙනවා, අනිත් පැත්තේ කොළ වගේක් තියෙනවා. මෙතන මේක අපි ඉතින් එකින් එක අරන් බලමු. හැබැයි පාස්පෝර්ට් එකත් එක්ක තව පොඩි දෙයක් තියෙනවා. මෙන්න මේ කී ටැග් එක තියෙනවා. මේ කී ටැග් එක දෙන්නේ අපි මුලින්ම අපිත් එක්ක යන ක්ලයන්ට් අපි කියනවා අරගන්න ලැගේජස් වලට පොඩි ඉබ්බෝ ගන්න. ඉබ්බෝ ඔක්කොගේ මේ අතුරු එක එක තැන් වල තියාගන්න, මාක් කරන්න කිසිම දෙයක් ඕනේ නැහැ. මෙන්න මේ කී ටැග් එකට දාගන්න. එතකොට ඔයා දන්නවා ඔයාගේ මොනේ අතුරු තිබුණත් මේ කී ටැග් එකට දාලා තින්න ඔයාගේ බෑග් එකේ අතුරු ටික කියලා. එතකොට බෑක්පැක් වෙන්න පුළුවන්, සයිඩ් බෑග් වෙන්න පුළුවන්, මේන් ලගේජ් වෙන්න පුළුවන්. ඔක්කොගෙම ඉබ්බන්ගේ අතුරු ටික දාගන්න අපි ඔන්න කී ටැග් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ පාස්පෝර්ට් එක දාන්නත් අපි ඉඩක් වෙන් කරලා මෙන්න පාස්පෝර්ට් එක දාලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මොනවාද තියෙන්නේ? දැන් මේක අපි අරගෙන ආවහම පවුලේ 4 දෙනෙක් හිටියොත් 4 දෙනාට 4ක් හම්බ වෙනවා. 3 දෙනෙක් නම් 3 දෙනෙක්, දෙන්නෙක් නම් දෙන්නෙක්. මේ දෙකක්. ඒ වගේ මේ එක එක්කෙනාට එක ගානේ හම්බ වෙනවා. මොකද හේතුව මේකේ ට්‍රැවල් කාඩ් එක එක එක්කෙනාගේ නමින් තියෙන්නේ. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් පවුලේ 4 දෙනාගේම ටික අම්මයි තාත්තයි දුවයි පුතයි ගියොත් අම්මගේ අතේ මේ ඩොකට් 4ම තියන් ගිහිල්ලා අපේ ඉමිග්‍රේෂන් වලට යන වෙලාවෙදී අපිට දෙන්න වෙනවානේ. එතකොට බෙදා ගන්නකොට උනත් කරදරයක් නේද? මේක ඇරියාම මෙතන තියෙනවා අදාළ කෙනාගේ නම. මොකද මේ කොලේ අදාළ කෙනාගේ නම තියෙනවා. එතකොට ඒක බෙදා ගන්නත් ලේසි. දැන් මේක ඇවිල්ලා ට්‍රැවල් කාඩ් එක. මේ තියෙන ට්‍රැවල් කාඩ් එක මේක අපි යන්න දවසකට කලින් තමයි අපි සබ්මිට් කරන්නේ. මේක සම්පූර්ණ එයාගේ විස්තර ටික ඔක්කොම දාලා තියෙනවා. එතකොට මේ ට්‍රැවල් කාඩ් එක. මේක ඕනේ වෙනවා. එහිදී අපිට අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා රිටර්න් ෆ්ලයිට් එක මොකද්ද, අපි ගිහිල්ලා ඉන්න හොටෙල්ස් මොනවාද, ඒ හොටෙල් වල ඇඩ්‍රස් මොනවාද, ඉන්න දවස් ගාන, මෙයා කරන රස්සාව, ඩෙන්ටිටි කාඩ් නම්බර්, ඊට පස්සේ ඇඩ්‍රස් ඔක්කොම විස්තර ටික දාලා තමයි මේ ට්‍රැවල් කාඩ් එක සබ්මිට් කරලා දෙන්නේ. සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඒක ඒ එයාපෝට් එකට ගිහිල්ලා කරන්න වෙන දෙයක්. හැබැයි අපෙන් යන අයට කවදාවත් මේක සබ්මිට් කරන්න කිව් එකකින් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද යන්න කලින් දවසේ අපි මේක සබ්මිට් කරනවා. අපේ කම්පැනි ඇතුලේ මේක සබ්මිට් කරලා ඒගොල්ලන්ට බාර දෙනවා. එතකොට ඒක බැලුවට පස්සේ ඊළඟට තියෙනවා මේ ඩොකියුමන්ට් ගොඩේම එයා ටිකට් එක. මේ එයා ටිකට් එකේ මේක මේ සම්පූර්ණ එයා ටිකට් එක. මේකේ යන ෆ්ලයිට් එක මොකද්ද, රිටර්න් ෆ්ලයිට් එක මොකද්ද, ඒ විස්තර ටික තියෙනවා. මෙතන ගත්තාම යන ෆ්ලයිට් එක, රිටර්න් ෆ්ලයිට් එක තියෙනවා. ඊට පස්සේ යාට දාලා තියෙන මීල්ස් මොනවාද, ඒ ඔක්කොම ඩොකියුමන්ට් ටික මේක දාලා තියෙනවා. විස්තර ටික මේක දාලා තියෙනවා. එතකොට ඔන්න එයා ටිකට් එකක් තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා හොටෙල් කන්ෆර්මේෂන් දෙකක්. මේ එකක්, මේ තියෙන්නේ අනිත් එක. මේ තියෙන්නේ අනිත් එක. මේ වගේ හොටෙල් කන්ෆර්මේෂන් දෙකක්. හොටෙල් කන්ෆර්මේෂන් දෙකක් එනවා. මොකද අපි බැංකොක් පතායා යනකොට පතායා ඉන්න හොටෙල් එකේ කන්ෆර්මේෂන් එක වෙනම තියෙනවා. බැංකොක් ඉන්න හොටෙල් එකේ කන්ෆර්මේෂන් එක වෙනම තියෙනවා. හොටෙල් කන්ෆර්මේෂන් දෙකක් දීලා තියෙනවා. මොකද මේවා ඉස්සරහට අපිට ඕන වෙනවා. මම ඕන වෙන තැනොත් කියනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ තියෙනවා අපේ
ටුවර් අයිටනරි එක. මොකද අපි ටුවර් අයිටනරි එකේ දැන් අපි සාමාන්‍යයෙන් අපිට කෝල් එකක් දෙන කෙනෙක්ට සම්පූර්ණ විස්තර කරපු අයිටනරි එකක් දෙනවා අපි ටු 4ක 5ක. හැබැයි ඒක යන තැන්වල විස්තරත් දාලා තියෙන එකක්. ඒක මෙතනට අවශ්‍ය වෙන්නේ නැති නිසා ඒ ටික අපි සමරයිස් කරලා ලොකේෂන් ටික විතරක් දාලා දවසත් එක්ක හොටෙල් නවතින තැනයි මොනවාද දවස් වෙන්නේ කියලා විස්තර ටික දාලා තියෙනවා මේකට. මේ ටික මෙහෙම දෙන්න හේතුවක් මේකයි. දැන් අපි මෙහෙන් යනකොට අපේ ඉමිග්‍රේෂන් වලට අපි ගියාට පස්සේ එතනදී අහනවා ඔයගොල්ලෝ යන්නේ ටුවර් එකකටද බිස්නස් පර්පස්ද? එතකොට අපිට පුළුවන් ටුවර් එකකට යන්න කියන්න. ටුවර් එකක් යන කම්පැනි මොකක්ද? ඔය විස්තර ටික අහනකොට ඔයාලට කිසි කරදරයක් නැතුව මේ ඩොකට් එක ඕපන් කරලා ඉල්ලන ඩොකියුමන්ට් ටික දෙන්න පුළුවන්. එයා අහන්නේ ඔයා යන්නේ දවස් කීයකටද? ඔයාගේ රිටර්න් ටිකට් එක කො. එතකොට ඔයාලට පුළුවන් මේකේ තියෙන මේ ටිකට් එක ගත්තා. මගේ රිටර්න් ටිකට් එක මේකේ තියෙන්නේ. යන එකයි එන එකයි දෙකම මෙන්න ටිකට් එක කියලා පෙන්නනවා. ඊට පස්සේ එහෙට රයිවල් වෙන්න ඔයා දන්නවද? ට්‍රැවල් කාඩ් එකක් සබ්මිට් කරන්න ඕනේ. ඔයා සබ්මිට් කරලාද මේ වෙනකොට තියෙන්නේ නැත්නම් ඒ ගිහිල්ලාද කරන්න කියලා ආයි. ඒ ඇහුවොත් මම දැන්ට සබ්මිට් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ට්‍රැවල් කාඩ් එක කියලා පෙන්නන්න තියෙන්නේ. ඊට පස්සේ අහනවා ඔයගොල්ලෝ එහෙ ගියාම දැන් නවතින්නේ කොහෙද? ඔයගොල්ලෝ කරන දේවල් ගැන ඔයගොල්ලෝ දැනුවත්ද? ඔයගොල්ලන්ගේ කම්පැනි එකකින් කවුරු හරි ඉන්නවද? කම්පැනි එකකින් කවුරු හරි ඉන්නවද කියලා අහුවොත් අනිවාර්යෙන් අපේ ගයිඩ් කෙනෙක් ඉන්නවා අපේ කම්පැනි ටී-ෂර්ට් එක ඇඳලා. බොහෝ වෙලාවට මම වෙන්නත් පුළුවන්. ඉතින් මම තමයි 90%ක්ම ඉන්නේ. ඉතින් මාව පෙන්වන්න පුළුවන් අපේ කම්පැනි එකකින් හරහා යන්නේ මේ කම්පැනි එකේ ගයිඩ් කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඊළඟට යන තැන් ගැන ඔයා දැනුවත්ද මොනවද කියලා ඇහුවොත් ඔව් මේ තියෙන අපි යන තැන් ටික දවස් ගාන දාලා තියෙනවා. පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස, හතරවෙනි දවස, පස්වෙනි දවස. එතකොට දවස් ටික තියෙන නිසා ඒක පෙන්නුවාම ඒකේ ප්‍රශ්නකුත් නැහැ. එතකොට ආයි ඔයා ගියාම ඉන්නේ කොහෙද? ඔයා නවතින්නේ කොහෙද කියලා දන්නවා. ඔව් ඒකත් අපිට දීලා තියෙන්නේ. මේ තියන්නේ අපේ හෝටල් වල කන්ෆර්මේෂන් දෙක. මේ තියන්නේ හෝටල් දෙකක අපි ඉන්නවා පතාය එකයි බැංකොක් එකයි. ඉතින් එන්නේ දෙකේ කන්ෆර්මේෂන් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික පෙන්නවා කියන්නේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ටුවර් එක ගිහිල්ලා එන්න පුළුවන්. එතකොට ඔයාට මේ ටික මේ විදිහටම අරගෙන ගිහිල්ලා අපි ඒ රටට ඇතුල් වෙන වෙලාවෙදී එතනට ඉල්ලන්න තියෙන මේ ඩොකියුමන්ට් ටික මේ ටික දිගෑරලා එක පිළිවෙලකට අපිට පුළුවන් මෙහෙම දිගෑරලා මේ ටික ඔක්කොම එක ගානට දිගෑරලා එයාගේ අතට බාර දුන්නාම මේකොල ටික ආයි අහන්න ප්‍රශ්නයක් එන්නේ නැහැ ඔයාට. මේ ටික ඔක්කොම ගත්තා. මෙහෙම තියාගත්තා. ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ ට්‍රැවල් කාඩ් එක ඊට පස්සේ හොටෙල් කන්ෆර්මේෂන් දෙක ඊට පස්සේ එයා ටිකට් එක ඊට පස්සේ ටුවර් අයිටනරි. එතකොට මේක ගත්තාම ඔන්න තියෙනවා ට්‍රැවල් කාඩ් එක තියෙනවා. ඊට පස්සේ හෝටල් නවතින හොටෙල් දෙකේම කන්ෆර්මේෂන් තියෙනවා. ඊට පස්සේ එයා ටිකට් එක තියෙනවා. ඊට පස්සේ ටුවර් අයිටනරි එක තියෙනවා. මෙච්චරයි ඕන වෙන්නේ මේ කොළ ටික ඔක්කොම අරගෙන ගියාට පස්සේ ඔයාට කිසි කරදරයක් නැතුව රට ඇතුළට වෙන්නත් පුළුවන් අපේ රටින් පිට වෙන්නත් පුළුවන් කරදරයක් නැතුව ආයෙ ආපස්සේ ලංකාවට එන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික ඔක්කොම දාලා තමයි අපි මේක දෙන්නේ. දැන් අපිට මේ ඩොකට් එක පිටින්ම අතේ තියාගන්න විතරයි තියෙන්නේ ටුවර් එක කොහෙද කියලා. මොකද මොනවා හරි ප්‍රශ්නයක් උඩ ඔයාගෙන් ඇහුවොත් ඔයා ආවේ කොහෙද ඔයා නවතින්නේ කොහෙද කිසි වෙලාවක කිසි කෙනෙක්ට ප්‍රශ්න කරන්න දෙයක් නෑ. ඔයාගේ අතේ මේ ඩොකට් එක තියෙනවා. ඩොකට් එකේ තව කොටසක් අපි වෙන් කරලා තියෙනවා පාස්පෝර්ට් එක දාගන්න. මොකද යන හැම තැනකම අපි පාස්පෝර්ට් එක ළඟ තියාගන්න. මොකද ඒ රටේදී අපිට ඩෙන්ටිටි වෙනුවට තියෙන පාස්පෝර්ට් එක. ඉතින් ඒ ටික ඔක්කොම දාලා මෙන්න මේක පරිස්සම් කරලා තියාගත්තා කියන්නේ ඔයාට ටුවර් එක ගිහිල්ලා එනකන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔන්න ඕක තමයි අද අපේ අන්බොක්සින් එකක් අපි කරලා පෙන්නුවේ හැමෝටම අපේ ටුවර් අයිටනරි එකක අය කියන්නේ ඩොකට් එක ඇතුලේ මොනවාද තියෙන්නේ අයිටනරි විස්තර ටික. එහෙනම් මේ වගේ තව වීඩියෝ එකක් අරගෙන එන්නම් ආයෙ ළඟදිම දවසක ඔයගලන්ට තායිලන්ත සිංගප්පූරු මැලේසියා අපිත් එක්ක යන ඕනම කෙනෙක්ට සංචාරයට අවශ්‍ය වෙන විස්තර එක්ක එහෙනම් අදට ගිහිල්ලා එන්න. Ebato, Technology, Travel and Retail.